ලස්සන දවසක උදේ පාන්දර මට හිතුණා උණු උණුවෙන්ම රොටියක් තම්බන් කන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් මං උදේම නැගිටලා පිටි අනාගෙන රොටි හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ විදිහට මම රොටියක් තම්බගෙන ආලට කට සම්බෝලකුත් එක්ක මේක හදලා රස ගන්න පෙන්නන්නම්කෝ. මගේ වීඩියෝ එක දිගටම බලන්න ඔයාලත් රැඳිලා ඉන්නකෝ. ඉතින් මේ විදිහට දරලිපේ රොටියක් තම්බන් කද්දි තියෙන්නේ පුදුම රසක්. ඒක කාපු කට්ටිය ගොඩක් දන්නවා. ඉතින් මේ විදිහට රොටිය රත් කරගෙන අපි මේක කන්න කට්ට සම්බෝලකුත් හදාගමු. ඉතින් මම මේ උදේ පාන්දරම නැගිටපු දවසක්. ඉතින් මට කම්මැලි හිතිච්ච දවසක් තමයි මට හිතුනේ උණු උණුවෙන් රොටි කෑල්ලක් කන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් මට හිතුන නිසාම මං හැදුවා. ඉතින් ඒකත් එක්ක අපිට කහට කෝප්පෙකුත් හදාගෙන බොන්න පුළුවන්. ඉතින් එතකොට තියෙන මාර ෆීලින් එකක් උදේට සතුන් කෑ ගහනකොට එතකොට කුරුල්ලුන්ගේ සද්දත් එක්ක ඒක මාර විදිහට හිතට දැනෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට හදලා කන්න බලන්න. මේක ඉතින් පොඩි වීඩියෝ එකක් විතරයි. ඉතින් මං ගන්නපු පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ඔයාලටත් මේ බෙදා ගන්න එකතු කරගත්තේ.